ඔයා මම හැම කෙනාම අද වෙනකොට ෆෝන් ලැප්ටොප් වගේ දේවල් පාවිච්චි කරනවා. ඒත් මේ දවස්වල ලෝකේ පුරාම කතාබහට ලක් වෙන next generation technology එක ගැන දන්නවද? ඒ තමයි extended reality. එහෙමත් නැත්නම් XR. අද අපි කතා කරන්න යන්නේ Samsung, Google සහ Qualcomm එකතු වෙලා හදපු මෙන්න මේ ඊළඟ පරම්පරාවේ up to gadget එක ගැන. ඒ තමයි Samsung Galaxy XR headset එක. තාක්ෂණය ගැන උනන්දුවක් ආසාවත් තියෙන ඔයාව පිළිගන්නව හර්ෂටෙක් YouTube channel එකට. මේ වගේ වීඩියෝ දිගටම බලන්න දැන්ම අපිව subscribe කරන්න. ඒ වගේම like button එක press කරන්න. ඒක ඔයා මට කරන ලොකුම ලොකු උදව්ව. ඒ වගේම හර්ෂටෙක් අපි හැම social media එකකම ඉන්නවා. ඒවත් follow කරලා තියාගන්න. ඉතින් මොකද්ද මේ headset එක? සරලවම කිව්වොත් මේක ඔළුවට දාන කණ්ණාඩියක් වගේ උපකරණයක්. මේකෙන් වෙන්නේ අපිට පේන ඇත්ත ලෝකයේත් එක්ක ඩිජිටල් ලෝකයේ දේවල් එකට මික්ස් කරන එක. හිතන්න ඔයා ඉඳන් ඉන්න පුටුවේ ඉස්සරහා කාමරයේ ඉද්දි විශාල ස්ක්‍රීන් එකක YouTube, Netflix බලන්න නැත්නම් ඔයාගේ ෆෝන් එකෙන් PC එකෙන් කරන වැඩ ටික කරගන්න මේකෙන් පුළුවන්. කතා කරමු Samsung XR එකේ තියෙන ප්‍රධාන විශේෂාංග. මේ headset එකේ තියෙන විශේෂම දේ තමයි Google ලගේ operation system එකක් වෙන Android XR ධාවනය වීම. ඒ කියන්නේ මේකේ රන් වෙන්නේ Android XR කියන OS එක. කොටින්ම Android තමයි රන් වෙන්නේ. Android app run කරන්න පුළුවන්. headset එකට ගැලපෙන විදිහට optimize කරලා තියෙන්නේ. ඒ වගේම Google ලගේ Gemini AI කියන කෘත්‍රිම බුද්ධිය මේකට එකතු කරලා තියෙනවා. මේකේ තේරුම මොකද්ද? ඔයා Galaxy XR එක දාගෙන ඉන්නකොට ඔයා දකින හැම දෙයක්ම AI එකට තේරුම් ගන්න පුළුවන්. ඒකට උදාහරණයක් මම කියන්නම්. හිතන්න ඔයා ඇස් දෙකෙන් නිශ්චිත වස්තුවක් දිහා බලලා ඒ ගැන තොරතුරු එවලේම AI ගෙන් අහලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. Galaxy XR එකේ display quality මොන වගේද? tech ගැන දන්න කියන අය දැනගන්න ආසම දෙයක් තමයි මේකට එන display එක. මේ headset එකේ micro OLED display දෙකක් තියෙනවා. මේ display වල මිලියන 27ක pixel ප්‍රමාණයක් තියෙනවා. Samsung ලා කියන විදිහට 4K වලට එහා ගිය රූපරාම බලා ගන්න පුළුවන්. විශාල ෆිල්ම් හෝල් එකක් ඇස් ඉදිරියේ තියෙනවා වගේ ෆීලිං එකක් ගන්න පුළුවන්. මේකට 90Hz refresh rate එකක් එනවා. smooth display experience එකක් ගන්න පුළුවන්. දැන් කතා කරමු මේ headset එකේ design එක සහ chipset එක ගැන. මේකේ design එකත් සෑහෙන්න වැදගත්. ගොඩ වෙලාවක් මේක දාගෙන ඉන්න පහසු වෙන්න ඕන. ඒ නිසා බර ගැන අවධානයක් දෙන්න ඕන. මේකේ බර ග්‍රෑම් 545ක් වගේ අඩු බරක්. Apple Vision Pro එකට වඩා බර අඩු කරලා තියෙනවා. ඒ වගේම මේකට එන්නේ Qualcomm සමාගමේ Snapdragon XR2 Plus Gen 2 කියන powerful chipset එක. ඒ නිසා දැන්ට තියෙන හොඳම games උනත් smoothly play කරන්න පුළුවන්. graphic වැඩ උනත් අවුලක් නැතුව වේගයෙන් කරන්න පුළුවන්. Samsung ලා කියන විදිහට පැය දෙකක සාමාන්‍ය පාවිච්චියක් සහ වීඩියෝ වගේ බලනවා නම් පැය දෙකමාරක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. දැන් කතා කරමු නොකියුණු spec ගැන. මේකට 6GB RAM එකක් සහ 256GB storage එකක් එනවා. chip එකක් දාන්න බෑ. Galaxy XR headset එකට කැමරා 12ක් එනවා. මේක පැනඳගෙන ඉද්දි පිටත ලෝකය දැකීමට fast out කැමරා දෙකක් එනවා. main කැමරා දෙකත් මේකම තමයි. ෆොටෝස් ගන්න සහ වීඩියෝ රෙකෝඩ් කරන්නෙත් මේ කැමරා දෙකින්. තව world facing tracking cameras 6ක් තියෙනවා. මේ වගේ ඔයාගේ අතේ චලනයන් track කරනවා වගේම ඔයා ඉන්න තැන වටපිටාව track කරනවා. මේ කැමරා 6ම headset එකේ පිටතින් පිටලා තියෙන්නේ. ඒ වගේම headset එකේ ඇතුළත eye tracking cameras 4ක් තියෙනවා. ඔයාගේ ඇස් දෙකේ චලනය නිවැරදිව track කරන්නේ මේ වගේ. ඔයාගේ ඇස් යන දිශාව අනුව display එක පෙන්වන්නේ මේ වගේ ආධාරයෙන්. ඒ වගේම මේ headset එක පැලඳගෙන ඉන්න අයිතිකරුමද කියලා හරියටම හොයාගන්නෙත් මේ කැමරා වලින්. ඒකට කියන්නේ iris recognition කියලා. මීට අමතරව Samsung ලා කියන විදිහට depth sensor එකක් සහ තවත් sensor 19ක් විතර තියෙනවා. මීට අමතරව ඔයාටත් මේ ගැන කුතුහලයක් ආසාවක් සහ ප්‍රශ්න ඇති. මේකට SIM එකක් දාන්න පුළුවන්ද? නැත්නම් eSIMද? Wi-Fi අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ නේද? එතකොට Bluetooth මේ වගේ ප්‍රශ්න වලට උත්තර ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් full review එකක් කරන්න. ඉතින් මේක තමයි Samsung Galaxy XR headset එක. මේක $1799කට රිලීස් කරලා තියෙන්නේ. Apple Vision Pro එකට වඩා ගාණ අඩුයි. Samsung, Google සහ Qualcomm කියන දැවැන්ත සමාගම් තුන එකතු වෙලා හදපු මේ ගැජට් එක අනාගතේ අපේ ජීවිත විප්ලවීය වෙනසක් කරයිද? මේ ගැන ඔයාගේ අදහස මොකක්ද? ලංකාවට ආවොත් ඔයත් එකක් ගන්නවද? පහලින් කමෙන්ට් කරන්න.
සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන්. ඊළඟට එන වැදගත් වීඩියෝ මිස් වෙන්න පුළුවන්. ගිහින් එන්න. මං හර්ෂ. good day.